Good morning හැමෝටම. ඉතින් රිවර්ස්ටන් වල දෙවෙනි දවසේ තමයි මේ. ඔන්න බලන්නකෝ පුදුම හුළඟක් තියෙන්නේ. හුළඟ සැර කොච්චරද කියනව නම් උදේ අපි දොර අරින්න බයිදී කඩාගෙන යයි කියලා. ඒ තරම් හුළඟ පුදුම සැරයි. අපි උණුවෙන් තේකකුත් හදාගෙන එළියට ආවා හුළං වැදි වැදි බොන්න කියලා හිතාගෙන. ඇත්තට මේ කොටේජ් එකේ ඉඳලා ඈත පුදුම ලස්සනට පේනවා. හරිම ලස්සනයි. මම ඔයාලට කොටේජ් එක ගැන විස්තර පළවෙනි වීඩියෝ එකේ දාලා අපි රිවර්ස්ටන් ගියපු. ඉතින් ඒකෙන් කොටේජ් එක ගැන විස්තර ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් රිවර්ස්ටන් වල දෙවැනි දවසේ අපි යන්න හදන්නේ මානිගල හයික් එක. මානිගල හයික් එක නැගලා ඊට පස්සේ ලංකාවේ කුඩාම ගම්මානය වන වල්පොල මුල්ල ගම්මානය බලා තමයි අපි මේ යන්න ලේස්ති වෙන්නේ. Colors and promise. How to be brave. How can I love? ඇත්තටම අපි ඉඳපු කොටේජ් එකේ ඉඳලා මේ හැම තැනකටම ගොඩාක් ළඟයි. ඉක්මනින් අපිට යන්න පුළුවන් වුණා. ඔන්න ඔය ඈතින් පේන්නේ මානිගල කන්ද. ඔන්න ඔය කන්ද මුදුනට තමයි දැන් අපි මේ යන්න හදන්නේ. මෙන්න මේ තියෙන්නේ වැද්දා පැණි ඇල්ල. මේ සියගෙන් අපි මේ අහන්නේ අපිට පාකින් කරන්න පුළුවන් කොහෙද කියලා. එතනත් පුළුවන් කිව්වා. අපි බැලුවේ තව ටිකක් ඉස්සරහටම යන්න. මෙන්න මෙතනින් අපි ටිකට් එක ගත්තා. අපි මෙන්න මේ ගෙදරින් බයික් එක දාලා තමයි යන්න හදන්නේ. මෙතන එහා පැත්තෙන්මයි නැගලා යන්න තියෙන්නේ. දූවිලි ඇල්ල බලන්න යනව නම් ඒ යන්න තියෙන්නෙත් මේ පාරෙන්ම තමයි. ඔන්න අපිට හම්බුණා නගිනකොටම දෙබර වදයක්. ඉතින් අපි සද්ද නොකර එතනින් ගියා. Shadows in the night, but the stars still glow. If I fall tonight, let the whole world know. Calling me home where the old gods stand. Through the storm and the blood red sand. The sky falls down and the rivers run slow. Hear my name in the winter snow. Steel in the hand when the long ships sail. Cold in the lungs when the night winds wail. Came from the frost where the brave don't fail. Every scar got a story to tell. Drums in the dark when the war horns cry. Storm in the chest like the northern sky. If I walk through fire, I don't ask why. Kings rise once, but the legends never die. I don't run when the thunder crack. Stand my ground when the wolves attack. Whole world cold, but I build like. මේ උඩ පැත්තට ගියොතින් වල්පොල්ල මුල්ල ගමට යන්න පුළුවන්. ඒ කියන්නේ දකුණට. වම් පැත්තට ගියොතින් අපි යන්නේ මානිගල කන්දට. අපි ගිහලා බලමු.
මේ හැරෙන තැන ඉඳලා වල්පොල මුල්ලගමට කිලෝමීටර් 3ක් තියෙනවා. මානිගල් ට්‍රේල් එකේ ෆුල් ඩිස්ටන්ස් එක ඉලුක්කුඹුරට වෙනකන් කිලෝමීටර් 9යි කියලා තමයි අර බෝඩ් එකේ නම් තිබුණේ. මෙතනිනුත් අපි වමට හැරෙන්න ඕන. ඔන්න අපි මානිගල ෆස්ට් විව් පොයින්ට් එකට ආවා. මේ තියන්නේ ෆස්ට් විව් පොයින්ට් එක. එතනින් ඊට පස්සේ මේ මුඩට යන පාර තියෙනවා. ඒ පාර දිගේ තමයි අපි ඊට පස්සේ යන්න ඕන. Beats fast, colors and promises. How to be brave? How can I? ඇලේ ඇතුලෙන් තමයි යන්නේ. මං කලින් පාරකුත් ඇවිල්ලා තියෙනවා. ඒ පාර නම් මේ හොඳටම මීදුම තමයි තිබුණේ. මේ මුකුත් ලොකුවට පෙනුන්නේ නැහැ. මෙහෙම ටිකක් එහාට මෙහාට එනකොට මේ එක්කිනාට පේන්නේ නැහැ. කන්ද උඩට යනකම්ම මේ වගේ ගල් පඩිකයි හදලා තියෙන්නේ. කියන්නේ පාරක් තියෙන හොඳට යන්න. ඉතින් ඒ පාර දිගේ උඩට ගියාම හරි. මේ බලන්න මේ හුලම් වල සද්දේ. මාර සනීපයි අර මහන්සි වුණත් ඒක දැනෙන්නේ හුලම් පාරට. ඉවරයිද? අම්මා සුපිරි ලස්සනයිනේ. අපි ඉන්නේ දැන් මානිගල කන්ද මුදුනේ. අපි එනකොට ඈතින් තිබ්බ කන්ද මතකයිනේ. ඉතින් ඒ කන්ද මුදුනේ තමයි අපි දැන් ඉන්නේ. මානි කියන්නේ දෙමළෙන් ඔරලෝසුවටනේ. කියන්නේ මේ මානිගල හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සු මේ ගලට වැටෙන හෙවණැල්ල බලලා තමයි ඒ කාලේ වෙලාව බලලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ ගලට මානිගල කියලා නම හැදිලා තියෙන්නේ. ඔන්නම තමයි ඉතින් ඒ පුරාවෘත්ත කතාවල නම් තියෙන්නේ. ඈතින් කඳු පන්තිත් පේනවා අපිට. මේ ගල මුදුනට ආවට පස්සේ තවත් ලස්සනට පේනවා. ඔන්න දැන් අපි ඉන්නේ මානිගල කන්ද මුදුනේමයි. ඊට පස්සේ ඉතින් අපි ගෙනිච්ච බත් එක දිග අරගෙන කෑව ගල මුදුනටම වෙලා. Violet, blue, green, red to keep me out. I win. There's things I wanna say to you, but I'll just let you live. Hold me, love me, touch me, I'll be the first who ever did. මෙන්න මේ විදියට තමයි මානිගල කන්ද මුදුනට view එක පේන්නේ. දැන් ඉතින් අපි කන්ද බහින්න තමයි හදන්නේ. දැන් අපි මානිගලගේ හයික් එක බැහැලා ආව මේ පාරෙන්. ඊට පස්සේ අපි යනවා වල්පොල මුල්ලගමට මේ උඩට. මේ මෙතන කොටයක් වැටලා තියෙන. එතනින් ඔයාලට පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. මේ ගමට තමයි කියන්නේ දකුණු ආසියාවේ තියෙන පොඩිම කුඩාම ගම්මානය කියලානේ අඳුන්වන්නේ. අපි ගිහිල්ලා බලමු ගම කොහොමද කියලා.
කන්ද බැහැගෙන ඇවිල්ලා ආයි දැන් ඉතින් ආයි නගින්න තියෙන්නේ. නගින එක තමයි ඉතින් අමාරු. මේකත් නගින්නද කොහොමද දන්නේ නැහැ. බලමුකෝ ගිහිල්ලා. ඕනේ ගල් වගේ පාර නම් අර පැත්තේ. ඔව් පාර නම් අර පැත්තේ. ආයි පොඩ්ඩක් මෙතනට ආවා. කැලේ ඇතුළේ අර ගස්වල සද්දේ කුරුල්ලන්ගේ සද්දේ ඒව විතරනේ හරිම නිශ්ශබ්දයි. මාර ලස්සනයි. අහන්න චුට්ටක් ඒ කුරුල්ලන්ගේ සද්දේ. පුදුම ලස්සනයි. ඒ කියන්නේ අමුතු සද්ද එන්නේ. නිකන් අර ගස් එකට ඇතිලෙන සද්ද, කුරුල්ලන්ගේ අමුතු සද්ද, මැස්සොන්ගේ සද්ද. ඔහොම සද්ද ටිකක් නම් ඇහෙනවා. අපි බලමු ඉස්සරහට ගිහින්. මේ තියෙන්නේ තවත් දිට්වා වලින් නාය ගියපු ස්ථානයක්. මේ හැම තැනම සමනල්ලු පියාඹනවා. මම ටික ලං කරලා පෙන්නන්නම්. මේ ආල් පේනවද? මම දන්නේ වීඩියෝ එකට මේ පේනවද කියලා. අර ලස්සනයි. මේ යන්නේ මේ තියෙන්නේ තවත් නාය ගියපු තැනක් දිට්වා වලින්. ඔයාලා විශ්වාස කරනවද මේ වල්පොළ මුල්ල ගමට යන්න තියෙන එකම පාර තමයි මේ කියලා? ඒ කියන්නේ යාලට අසනීපයක් වුණොත් රෝහලකට යන්න තියෙන පාර මේක. එයාලට කඩේකට යන්න තියෙන පාර මේක. ඉතින් වල්පොළ මුල්ල ගම කියන්නේ ඉතාම දුෂ්කර ගම්මානයක්. ඔන්න අපි කන්ද නැගගෙන මේ ස්ථානයට ආවා. ඊට පස්සේ අපිට තියෙන්නේ බැස්මක්. ඔන්න අපි දැන් වල්පොළ මුල්ල හැමෝම දන්න ලොකේෂන් එකට ආවා. වහින කාලෙට මෙතන වැවක් වගේ තමයි තියෙන්නේ. ඒත් අපි යන මේ කාලේ නම් වතුර හිඳිලා. ඔන්න අපි ආයිත් යනවා වල්පොළ මුල්ල ගම්මානය බලන්න. මේ ගමේ පවුල් 5ක් තිබිලා තියෙනවා. ඒ දැනට ඉතුරු වෙලා තියෙන්නේ ගෙවල් 2යි. ඒකෙනුත් එකක් තමයි මේ. ඒකේ යම්කිසි ඉදිකිරීම් කටයුත්තක් කෙරෙමින් පවතිනවා.
ඔන්න ඉතින් මෙතනින් අපිට වතුර ගන්න පුළුවන් වුණා. ඒක නිසා අපි මෙතන ඉඳලා කෑම ගන්න තමයි බැලුවේ. එතනින්ම පොඩ්ඩක් පල්ලෙහාට පැස්සම ගමේ ඉතුරු වෙලා තිබුණු අනිත් ගෙදරත් අපිට දැක බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අපේ ඩ්‍රෝන් එක යවන්න ඕන කියලා ඒ වෙලාවේ අපිට හිතුණා. ඒක නිසා පොඩ්ඩක් අපි ඇතුළට යන්න තමයි බැලුවේ. පේන විදියට මේ ගෙදරත් ටිකක් ප්‍රතිසංස්කරණය කරලා වගේ ගමේ දැනට ජීවත් වෙන්න එකම එක පවුලයි. ඉතින් එයාලගේ ගෙදර තමයි මේක. මේ ගෙදරත් දැනට රූම්ස් විදියට ෆොරිනර්ස්ලට විසිටර්ස්ලට දෙන්න එයාලා කටයුතු සූදානම් කරලා තියෙනවා. Beats fast, colors and promises, how to be brave. ඔන්න ඉතින් ගේ ළඟ පහළ තියෙන කුඹුරට බැහැලා බැලුවම අපිට පේනවා කළුදිය පොකුණ ඇල්ල, දූවිලි ඇල්ල, දුම්බර ඇල්ල, ඒ වගේම අස්වැද්දුම, ගිනි කෙලියාව පතන් දෙක එතනට මාරම ලස්සනට පේනවා. ඔන්න වල්පොල මුල්ල ගමේ එකම ගෙදර බණ්ඩ මාමත් එක්කත් අපිට කතා කරන්න හම්බුණා. මේ කියන්නේ දිට්ටවල අත්දැකීම්. හෙලිකොප්ටරයක් කැරකෙනවා වගේ තමයි යාලට ඈතින් ඒ සද්දය ඇහිලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙයාලා කියන්නේ අර ඉදිකිරීම් කටයුතු කරන්න උනත් මොන දේ කරන්න උනත් අර එකම පාරයිනේ තියෙන්නේ. අර පාර තමයි තියෙන්නේ. එතකොට කරින් තමයි අර හැමදේම හැම බඩුවක්ම ගේන්න ඕන කරින්. පරණම ගෙදර කියලා කියන්නේ ගමේ තියෙන මේ ගෙදර. ඒ කියන්නේ මාමලාය කවුරු හරි මේ ඉස්සර අපච්චිලා එහෙම ඔව් ඉතින් උපන් තැන තමයි. අලි එමත් එනවද මම? අලි එනවා මේ දවස්වල එහා පැත්තේ ගම් වලට එන්නේ කරදරි. හවස් වෙනකොට එන්නේ නේ. යන්න ඕනද මේ වටේ දාගෙන? කඩේට එහෙම යද්දි පල්ලෙගම ගම් වල කඩ තියෙනවා. නැත්නම් ටවුන් එකට යනවා නම් ලග්ගල පල්ලෙගම රත්තුට මාදුලේ. එතකොට පාර මොකද්ද මාමේ? මේ උඩ ඒ පාරම තමයි. මයි පාර දෙකක් නේ. එක පාරයි. පාර දෙකක් නේ. කඩේකට එහෙම යන්න ගියා. මෙහෙම පුරුදු හින්දා යන ඇති ගානක් රෑ වුණත් යන්නේ. මං රෑ 10ට 12ටත් යනවා. ඒ වුණාට දෙකෙන් මොකෙක්වත් එහෙම දිවියා හිටියට ඒකත් ඉන්නවද? ඔන්න මේ මමත් කිව්වා මේ කැලේ දිවියා ඉන්නවා කියලා. ඒක නිසා එන අය ගොඩක් ප්‍රවේශම් වෙන්න ඔයාලත් එක්ක ඒ කියන්නේ සමහර වෙලාවට යද්දි බල්ලෝ හැම පස්සෙන් එනවනේ. එතකොට ඒ අයව කවදාවත් එක්කගෙන යන්න එපා. මග ඇරලා යන්න. දැන් ටිකක් හවස් වෙලා නිසා අපි එන්න පිටත් වුණා. ඔන්න අපි හිතුවා වැද්දාපැණි ඇල්ලට ගිහිල්ලා නාගෙනම කොටේජ් එකට යන්න ඕන කියලා. ඉතින් වැද්දාපැණි ඇල්ලේ ගොඩක් පිරිසක් මේ වෙලාවේ නානවා. ඒක නිසා අපි තීරණය කරා පාලමෙන් එහා පැත්තට ගිහිල්ලා නාගන්නවා කියලා. මාර ලස්සනයිනේ. අපි නාගෙන කොටේජ් එකට ඇවිත් උණුවෙන් කිරිතේ එකක් හදාගෙන ඇස්ට්‍රාගාපු පාන් පෙත්තක් රස බලමින් ඈත පේන ලස්සන view එක දිහා මොහොතක් බලාගෙන හිටියා. එහෙනම් රිවර්ස්ටන් Day 3 vlog එකෙන් අපි හම්බෙමු.